ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔබ එනතුරු මෙතන වැඩ සිටිනවා. සුගත සාසුන් සසර දිනු දුතු මේ 2025 වසර බුදුන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන යන තෙමගුල වෙනුවෙන් මේ අපිට පුළුවන් පුංචි ආමිස පූජාව වසරින් වසර ගත වෙලා අවස්ථා 10කදී මේ වන විට මේ යෝධ්‍ය තරුණ කණ්ඩායම මේ ලස්සන අලංකාර වෙසක් නිර්මාණ සිදු කරනු ලබනවා. මට මතකයි අද රටේ ප්‍රධානම වෙසක් කූඩු ඉංජිනේරුවෙක් වෙලා සිටින මේ අපේ ප්‍රදීප් කුමාර සහෝදරයා පාසල් යන අවදියේ තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. අපි වැඩි හිටියෝ හැටියට ඒ කූඩු නිර්මාණ කරපු ස්ථානවලට ඇවිල්ලා ඔවුන්ව ධෛර්යමත් කළා මට මතකයි. මීට අවුරුදු 12කට 15කට කලින් සමහර වසරවල වල මේ කොවිඩ් වකවානුව වැඩි මේ කොවිඩ් වකවානුව වැඩි කාල සීමාවල් වල එහෙමත් නැත්නම් විශාල ගම් වතුර හොදුරු වගේ අවුරුද්දක් ගත වුණා. ඒ වගේ අවුරුදු කිහිපයක හැරෙන්නට වෙනත් අවුරුදු වල මේ වසර 10ක් මුළුල්ලේ මොවුන් මේ අලංකාර නිර්මාණ සිදු කරනු ලබනවා. එදින මේ මුළු මහත් ලංකාවම අවදි කළ බුද්ධාලම්බන ප්‍රීතිය උතුරවාගිය මේ අලංකාර නිර්මාණය මාස 7ක් පමණ කාලයක් මහන්සියලා සිදු කරනු ලබනවා. ඉතින් මේ කුටියට අතුරු සිදුරු නැතුව තිවිසි ඔබට පුළුවන් මද වේලාවක් නිහඬව රැඳී ඉඳලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදැහැති සිටින් ඊටම කලබලකාරී නැතුව මේ මනස තැන්පත් කරගන්නා සුළු ආකාරයට මෙය දර්ශනයට ලක් කරගන්න. ඔබට පුළුවනි මද වේලාවකට පසුව මේ පියගැට පෙළ මතින් ඉහත මාලයට ගොඩවන්න. එහි තිබෙනවා විශේෂිත වූ ස්ථානයක් සකස් කරලා මේ කූඩු රාජ්‍ය සමීපව දෙක බලා ගන්න පුළුවන්. මේ විශේෂ ගෞරවණීය නිවේදනයේ විශේෂයෙන් ඔබටයි කියලා මම ආමන්ත්‍රණය කරන්නේ මේ කුටියට ප්‍රවිෂ්ඨ වෙන කවුළුව සිට ඒ පොලිමේ මීටර් 50ක් 60ක් පමණ අතර සිටි ඔබටයි මේ සිහිපත් කරන්නේ. මේ ස්ථානයට එන්නට ඉතාමත් උවමනාවෙන් සිටි බැතිමතෙක් සතුව තිබූ මුදල් පසුම්බිය මගහැරී තිබෙනවා ඔහුට. ඔහු දැන් මාත් සමග ඉන්නේ. ඔහු කියනවා මේ ප්‍රවිෂ්ඨ වෙන කවුළුව අසල සිට මීටර් 50ක් 60ක් අතර දුරින් තමයි ඔහුට මේ අවසානට සිදුවීම වෙලා තිබෙන්නේ. ඒ හින්දා මේ මොහොතේ මේ කුටියට ප්‍රවිෂ්ඨ වෙන ඔබ සතුව බොහෝ දුරට තියෙන්නට ඇති ඔහු සතු එම මුදල් පසුම්බිය ඉතාමත් උවමනාවෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඔහුට ඇත්තටම අවශ්‍ය මුදල් නෙමෙයි ඒ තුළ තිබෙනා වටිනා කියන ලිපි ලේඛන විශේෂයෙන් හඳුන්වපත් ඒ වගේම විදුලි බලපත්‍රය ඒ වගේම බැංකු කාඩ්පත් මේවා බොහොම අමාරුයි නැවත හදා ගන්නට. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඔබ සතු වූවා නම් වෙනත් අයෙකු සතු මුදල් පසුම්බියක් බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටනවා කරුණාකර මේ නිවේදනය කරන අපට ලබා දෙන්න. ඒ වගේ බොහොම පරිත්‍යාග කරපු බොහොම මනුස්සකමට ගරු කරපු මිනිසුන් කිහිප දෙනෙක්ම අපිට මේ අද මේ පහුගිය දවස් කිහිපේ හමු වුණා. බිම වැටිලා තිබ්බ රුපියල් 1000ක් පිනක් දුන්නා.
මැදින් කට්ටිය ටික ටික ඉස්සරහට යන්නකො පොඩ්ඩක්. මම සිහිපත් කරේ මට මතකයි මේ අපිත් සමගම කැටයන් අලෝමි සිටියේදී මේ අපේ දුර්ලිස්සෙන ආසන්නේ පාලකට එහා පැත්තේ ගෙදර අපි පියත්මලි ඒ වගේම ඔහුගේ සහෝදරයා ඒ කවුරුන් දෙන්නේ දියදුරු ආහාර පාන සැපීම ඊළඟට ආදරේ ගෞරවයෙන් මතක් කරන අපේ සමන්නායගේ ලෝකනාත්මි ඒ දරුවෝ ඉතාම කරුණාවන්තව මේ තේපෙන් අවශ්‍ය කරන්නේ කොයි වෙලේද ඈත ඉඳලා අහන්නේ මල්ලි කහතේ ගුත් ඕන නේද පුදුමාකාර ආදරයක් මේ තරුණී පිරිසත් එක්ක බැඳීමක් ඔවුන් නිරතුරුවම මහ මුදලක් විය බැහැදන් කළා මේ තරුණීන්ට තේ ආහාර ලබා දෙන්න. ඒ වගේම මේ ඉදිරියේ සුදු ලැන්දන මේ රුවන් මල්ලිල ඇතුළු සියලුම දෙනා මේ කඩේ සහෝදරියන් හැම දෙනාම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා සාන්තයිය ඉතාම වටිනා ආහාර වේනවා ඒක අවුරුද්දක් තිබුණා අපිත් එක්ක වැඩ කරන සාන්තයිය රණවීරුවේ ඔබ සියලුම දෙනාට බොහෝමත්ම ස්තුතියි. තව විශාල පිරිසක් ඉතින් මේ අවස්ථාවක් කර දෙනවා ඔබට මගේ කටහඬ නැතුව නිදහසේ යම් කිසි වෙලාවක් මේ කෝවිලා යනවා. යන්නේ